සුබ දවසක් සියලු දෙනාටම. ඔබ දෙකතු වෙන්නේ ස්කුනිෂ්ක YouTube නාලිකාව සමගයි. මේ විත්තිය ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියන් ජනාධිපති ව්ලාදිමිර් පුටින් අතර නොසන්සුන්තාවක් ඇති වී ඇති බව වාර්තා වෙනවා. ඒට මූලිකව හේතු වෙලා තියෙන්නේ ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පුටින් සාමයට බාධාවක් ලෙස සැලකන බවට ඊයේ දිනේදී ප්‍රකාශ නිකුත් කිරීමත් සමගයි. කෙසේ තත්ත්වයට හේතු ඇත්තේ රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් කළු මුහුදේ යුද ගැටුම් සඳහා විරාමයක් සටන් විරාමයක් ප්‍රකාශපත් කිරීමට එකඟ වුණත් පසුව ඒ සඳහා කොන්දේසි නම් කරා. ඒ කියන්නේ සම්බාධක ඉවත් කරන ලෙස තමයි ඔවුන් නම් කරේ. ඒ හේතුවෙන් ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පොඩි පසුබා යතියක් පෙන්නුම් කරන වගේම ගත්තොත් එහෙම රුසියන් ජනාධිපති ව්ලාදිමිර් පුටින් යුක්‍රේනයේ ඩ්‍රෝන ප්‍රහාර වර්ධනය කර ඇති බව වාර්තා වෙනවා. ඒ සමග මේ වෙද්දී රුසිය සමග තියෙන හොඳ හිත පළුදු වී මේ වෙද්දී ඩොනල්ඩ් ට්‍රම්ප් රුසිය සමග තරහින් සිටින බව තමයි කෙලිම සුචුම NBC නාලිකාවට පවසන්නේ. ඒ හේතුවෙන් ඉදිරියේදී රුසිය සමග ගනුදෙනු කරන ගත්තොත් එහෙම රුසිය තෙල් මිලදී ගන්නා ගෑස් මිලදී ගන්නා රාජ්‍යයන් තීරුබුදු පෙනීමට නොපසුබට වෙන බව තමයි ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ. කෙසේ වෙතත් මේ සඳහා රුසියානු ජනාධිපති මන්දිරය ක්‍රෙම්ලිනය හෝ විදේශගත ගමන්තංශය කිසිදු ප්‍රචාරයක් මේට පළ කරලා ඇත්තේ නැහැ. කෙසේ මාරියා සකරෝවාගේ මේ අවස්ථාවේදී ප්‍රකාශ නිකුත් කරන ලෙස මාධ්‍යදී විමසුවත් එයට කිසිදු ප්‍රචාරයක් දක්වන්නේ නැති බව තමයි වාර්තා වෙන්නේ. කෙසේවත් මේ සඳහා ඇමරිකාව සහ රුසියාව අතර තියෙන හොඳ හිත පළුදු වේයයි බීන් රුසියා විසින් මේට විරුද්ධ ප්‍රචාර නොදක්වන බව තමයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේවත් මේ වෙද්දී රුසියන් ජනාධිපති පැහැදිලි කියලා තිනවා අපි ඇමරිකාව වගේ රටක් 100% විශ්වාස කරන්නේ අපි මැද ඉඳන් තමයි මෙතන තීරණ ගන්නෙ. කෙසේවත් අපේ අවශ්‍යතාවලට අනුකූලව අපේ රටේ අවශ්‍යතාවලට අනුකූලව අපි තීරණ ගන්න ඇමරිකාවේ අවශ්‍යතාවලට අනුව අපි තීරණ ගන්න නැති බවද පවසල් තිබෙනවා. කෙසේවත් ඉදිරියේදී බලමු කොහොම වෙයිද ඉදිරි අනාගතයේ රුසියානු යුක්‍රේන ගැටුමට ඇමරිකානු මැදිහත්වීම. මේ වෙද්දී ඇමරිකාවේ තීරුබදු පැනීම ගත්තොත් එමේ හෙට දිනේ සිට බලාත්මක වෙන බව තමයි අප්‍රේල් 2 වෙනිදා සිට තීරුබදු බලාත්මක වෙනවා. කැනඩාව, චීනය, මෙක්සිකෝ, යුරෝපය ඇතුළු අනිකුත් සියලුම රටවල් වෙත මේ වෙද්දී ඇමරිකානු සම්බාධක ආකාරයේ තීරුබදු බලාත්මක වෙන හෙට සිට බලමු. ඒට ගෝලීය ආර්ථිකය සහ ඇමරිකානු කොටස් හොඳ පොළ, යුරෝපීය කොටස් හොඳ පොළ, චීනීය කොටස් හොඳ පොළ, ශ්‍රී ලංකාවේ කොටස් හොඳ පොළ සහ ක්‍රිප්ටෝ මාකට් ගත්තොත් එහෙම විදුලි මුදල් ලේඛක කොහොමද මේට ප්‍රචාර දක්වන්නේ කියලා බොහෝ වෙලාවට 3-4කින් ලෝක කොටස් හොඳ පොළ පසුබෑමට ලක් වේ කියලා තමයි වාර්තා වෙන්නේ. කෙසේ නමුත් අපි බලමු ක්‍රිප්ටෝ මුදල් ලේඛක වලට කොහොමද වෙන්නේ. රත්රන් වල මේ විදි මුදල් මේ වටිනාකම සීක්‍රීන් ඉහළමින් පවතිනවා. මේ විදිහ ඇමරිකන් ඩොලර් 3000 ඉක්මවල තියෙන රන් ඔවුන්සක් මිල. අපි බලමු කොහොමද ඉදිරි දින කිහිපය තුළ ලෝකීය ආර්ථිකයට සහ දේශපාලන විදනස් වීම් සිදු වෙන්නේ කියලා. තවත් මෙවැනි ආකාරයේ වීඩියෝ එකකින් අපි නැවතම හැමදාම සුබ දවසක්.